සෝමහාමුදුරුවෝ නමින් හෙළන කඳුලක් පිස දමන්නට, හඬන හැඬුමක් නවත්වන්නට, විඳින දුකක් පරිවර්තනය කරන්නට, අසරණ වුණු අය සසරණ කරන්නට, අනාථ වුණු අය සනාථ කරන්නට ඔබ අද ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ඉදිරිපත් වීමේ සංකේත මේ කියන්නේ පුළුවන් හැටියට මේ ද්‍රව්‍ය එකතු කරලා අපි හඬන දෙනේ වල කඳුළු පිසදමන. අපට විශ්වාසයි මේ ලැබෙන ආධාර, මහජන ආධාර, ජාත්‍යන්තර ආධාර හොරපාරේ යන්නේ නැහැ කියලා. ඒ විශ්වාසය අපට තියෙනවා. වත්මන් ආණ්ඩුව යටතේ මේ ලැබෙන ආධාර හොරකම් කරන එකක් නැහැ කියන විශ්වාසය අපට තියෙනවා. මොකද අපිට ඒ කනගාටුදායක අත්දැකීම මීට පෙර ලැබිච්ච නිසා මේ කියන්නේ. සුනාමි අවස්ථාවේදී අපි දැක්කනේ මොනතරම්නම් වංචා දූෂණ වුණාද නේ. කොරෝනා වෛරසය පැතිරිච්ච වෙලාවේ මොනතරම්නම් දේශපාලන නායකත්වයේ දූෂණ ක්‍රියා කළාද. කොමිස් ගහුවද, ඔවුන්ගේ ඥාතීන් ව්‍යාපාරිකයෝ නේ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල, PCR පරීක්ෂණ කට්ටල මුල් කරගෙන කොයි තරම්නම් මුදල් සම්භාරයක් ගසා කෑවද. ඒ අවස්ථාවල ඇත්තවදීම ජාතිය නැගී සිටින්නට දෙවිච්ච අවස්ථාව ඔක්කොම පෞද්ගලිකත්වයට යට කළා. හොරකමට යට වුණා. නමුත් අපට විශ්වාසයක් තියෙනවා මේ යුගයේ එසේ වංචා දූෂණ සිදුවන්නේ නැහැ. මේ සෑම කොපි පොතක්ම, එකතු වෙන සෑම රුපියලක්ම දුක් විඳින ජනතාවට සුවසෙක සඳහා වැය කරනවා. මහජනතාවගේ ආධාර, විදේශ ආධාර මේ සියල්ලම සංවිධානය කරගෙන වත්මන් රජයේ සියල්ලම කළමනාකරණය කරගෙන මේ විපතෙන් නැගී සිටින්නට අවශ්‍ය වැඩපිළිවෙල යොදනවා ඇති කියන විශ්වාසයෙන් තමයි අපි කවුරුත් වැඩ කරන්නේ.